අද අපි කතා කරන්න යන්නේ තමන් ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන පුංචි බල්ලෙක්ගේ සංවේදී කතාවක් ගැන. එකම බල්ලෙක් නැවත නැවත ඉපදිලා තමන්ගේ ජීවිතයේ පර්පස් එක හොයන අමුතුම ස්ටෝරි එකක් තමයි අද අපි කතා කරන්නේ. මේ තමයි A Dog Purpose. මේ මූවි එක බලලා ඉවර වෙද්දී ඔයාලට තමන්ගේ පෙට්ට මතක් වෙයි. කතාව පටන් ගන්නේ පුංචි පපි කෙනෙක්ගෙන්. එයා ඉපදිලා ටික දවසකින්ම ඇනිමල් ෂෙල්ටර් එකකට යනවා. ඒ ටික කාලෙකින් එයා මැරෙනවා. හැබැයි මෙතනින් තමයි මේ මූවි එකේ අමුතුම දේ පටන් ගන්නෙ. මේ බල්ලා ආයෙත් ඉපදෙනවා. හැබැයි වෙනස් බොඩි එකකින්. දෙවෙනි ජීවිතයේදී එයා බේලි කියන ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෙක් වෙනවා. ඒ වෙලාවේ තමයි ඊතන් කියන මේ පුංචි කොල්ලව හම්බෙන්නේ. ඊතන් සහ බේලි අතර ගොඩාක් ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හැදෙනවා. බේලි ඊතන් එක්කම තමයි හැමදේම කරන්නේ. ස්කූල් යනකොට, ප්ලේ කරනකොට, දුකින් ඉන්නකොට හැම වෙලාවෙම බේලි ඉන්නවා. කාලයත් එක්ක ඊතන් ලොකු වෙනවා. ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න ලොකු හීනයක් දකින්නවා. ඒ දවසක් ඊතන් එක්ක තරහින් ඉන්න කොල්ලෙක් ඊතන්ගේ ගෙදරට ගිනි තියනවා. ගින්න දැක්ක බේලි ඊතන්ව ඇහැරෙනවා. ඊට පස්සේ ඊතන් පවුලයත් එක්ක බේරිලා එළියට එනවා. ඒත් බේලිව ඇතුලේ හිර වෙනවා. ඒක දැකපු ඊතන් බේලිව බේරගෙන ජනේලෙන් පයින්න ගිහින් කකුලේ ලොකු ඉන්ජරි එකක් වෙනවා. ඒ හිතපු නැති ඇක්සිඩන්ට් එකත් එක්ක ඊතන්ටයි ඊතන්ගේ පවුලයටයි ඒගොල්ලොන්ගේ ගෙදර නැති වෙනවා. ඒ වෙච්ච දෙයත් එක්කම ඊතන්ටයි ඊතන්ගේ අම්මටයි බේලිටයි ඊතන්ගේ ආච්චිගේ සීයාගේ ගෙදර පදිංචියට යන්න වෙනවා. ඒකත් එක්කම ඊතන්ටයි ඊතන්ගේ අම්මයි බේලිටයි ඊතන්ගේ ආච්චිලාගේ සීයාගේ ගෙදර පදිංචියට යන්න වෙනවා. එතනින් පස්සේ ඊතන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. එයාගේ ෆුට්බෝල් ඩ්‍රීම් එකක් නැති වෙනවා. ඊතන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තිබ්බ සම්බන්ධෙත් එතනින් නවත්තනවා. ඊට පස්සේ ඊතන් එයාගේ අනාගතය වෙනුවෙන් බේලිවත් දාලා දුර පළාතක කොලෙජ් එකකට යනවා ඉගෙන ගන්න. මෙතනින් පස්සේ තමයි මෙතන තියෙන ඉමෝෂනල්ම සීන් එක වෙන්නේ. බේලි ඊතන් එනකන් දවස් ගණන් මාස ගණන් බලන් ඉන්නවා. දන්නේම නැතුව දවස් ගෙවිලා යනවා. බේලි හිතේ ඇති වෙන දුකට ජීවිතෙන් සමුගන්න හිටියත් ඊතන් එනකන් බේලි ඉන්නවා. ඊතන්ගේ සීයා කතා කරලා කියනවා ඊතන්ට ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ ඊතන් එතනට එනවා. බේලි ඊතන්ගේ දිහා ආදරෙන් බලලා හැමෝගෙම සමුගන්නවා. දැන් තමයි බේලිගේ දෙවෙනි පර්පස් එක පටන් ගන්න. දැන් එයා ඉපදෙන්නේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් විදියට. හැබැයි ෆීමේල් බල්ලෙක් විදියට. මෙතනදී බේලිගේ අයිතිකාරයා වෙන්නේ පොලිස් නිලධාරී. ඊට පස්සේ බේලි පොලිස් මෙහෙයුම්ගදී හිතපු නැති විදියට වෙඩි වැදිලා මිය යනවා. ඊට පස්සේ බේලි ආයිත් ඉපදෙන්නේ වෙලිෂ් කෝගි බල්ලෙක් විදියට. මේ ඇවිල්ලා බේලිගේ 4 වෙනි උපත. ඊට පස්සේ බේලිව හම්බෙන්නේ මායා කියලා ඇමරිකන් කළු ජාතික කාන්තාවකට. එතකොට බේලිගේ මේ ආත්මේ නම වෙන්නේ ටිනෝ. මායයි ටිනෝයි අතර ගොඩාක් හොඳ යාළුකමක් බිල්ඩ් අප් වෙනවා. මේ දෙන්නව නැතුවම බැරි වෙනවා. අනිත් එක මායට ඉන්න එකම යාළුවා ටිනෝ විතරයි. කාලයත් එක්ක ටිනෝ ලොකු වෙනවා. ඊට පස්සේ මායට ඇල් කියලා පිරිමි ළමෙක් හම්බ වෙනවා. ඒ හම්බුන වෙලාවේ ඇල් මායට කතා කරනවා අපි පාඩම් කරන්න යමුද කියලා. හැබැයි මායට තියෙන ලොකුකම නිසා ඇල් එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මායා ඇල් ගියාට පස්සේ ටිනෝ එක්ක කතා කරලා කියනවා මං ගියේ නැති එක අපරාධි කියලා. මායා ඒ ගැන ගොඩක් පසුතැවෙනවා. ඊට පස්සේ මායා ටිනෝ වෙට් කෙනෙක් ගාවට ගෙනියනවා. එතන ડોක්ටර් කියනවා ටිනෝ ගොඩක් තරබාරුයි කියලා. ડોක්ටර් කියනවා ටිනෝව ඇවිද්දවන්නයි එක්සර්සයිස් කරවන්නයි කියලා. ඊට පස්සේ මායා ටිනෝව එක්කන් යනවා පාක් එකට ඇවිද්දවන්න. එතනදී මායාට ඇල්වයි ඇල්ගේ බල්ලා රොක්සිවයි හම්බ වෙනවා. ඒ හමුවීමෙන් පස්සේ ඒ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාලෙකින් ඒ දෙන්න විවාහ වෙනවා. ටිනෝ මායාගේ පවුලයත් එක්ක සතුටින් කාලේ ගත කරනවා. හැබැයි කාලයත් එක්ක ටිනෝ ජීවිතෙන් සමුගන්නවා. බේලි ආයෙමත් ඉපදෙනවා. එයා මේ පාර ඉපදෙන්නේ සන් බර්නාඩ් කියන බල්ලෙක් වෙලා. හැබැයි මේ පාර බේලිව හදාගන්නේ ගොඩාක් අමුතු ගෑනු කෙනෙක්. ඊට පස්සේ මේ ගෑනු කෙනා මේ බලු පැටියව අරගෙන එයාගේ ගෙදරට යනවා. බේලිව එක්කන් යන ගෙදර ගොඩාක් අපිරිසිදුයි. ඒ ගෑනු කෙනා බේලිව ගේ ඇතුළට එක්කන් එන්න හදනකොට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගෑනු කෙනා බේලිව එළිය ගැට ගන්නවා. අහිංසක බේලි වැස්සට තෙමෙනවා, අවුවට කර වෙනවා, සීතලේ ගැහෙනවා, බඩගින්නක් දරාගෙන ඉවසගෙන ඉන්නවා.
ඒත් දවසක් මේ ගෑනු කෙනාගේ බෝයිෆ්‍රෙන්ඩ් බේලිව අරගෙන ගිහිල්ලා පාරේ අතරමං කරලා එනවා. ඊට පස්සේ බේලි පාරේ ඇවිදා යනකොට බේලිට හුරු පුරුදු සුවඳක් දැනෙනවා. ඔයාලා හිතන්නේ කවුරු කියලාද? බේලි එතනින් යනවා. එයාට දැන් යන පාර හුරු පුරුදු බවක් දැනෙනවා. ඒ වෙන කොහෙවත් නෙමෙයි. ඒ ඊතන්ගේ ගෙදරට යන පාර. ඊට පස්සේ බේලි ඊතන්ව දැකලා බේලි ගොඩාක් සතුටින් දුවන් ගිහින් ඊතන්ගේ ඇඟට පයින්නවා. හැබැයි ඊතන් බේලිගෙන් පස්සේ කිසිම බල්ලෙක් හදලා නැහැ. ඉතින් ඊතන් කැමති වෙන්නේ නැහැ දන්නේ නැති බල්ලෙක් හදන්න. ඊතන් බේලිව අරන් ගිහින් ඇනිමල් ෂෙල්ටර් එකකට දානවා. ඒත් ඊතන් ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි හිතට වද දුන්න නිසා ආයිත් ගිහින් බේලිව අරන් එනවා. ඊට පස්සේ ඊතන් මේ බල්ලා කවුද කියලා දන්නේ නැති නිසා එයාට නම තියෙනවා බඩි කියලා. ඒත් බේලි කැමති වෙන්නේ නැහැ ඒ නමට. ඊට පස්සේ බේලි ගිහින් ඊතන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් හෙනාව හම්බ වෙනවා. ඊට පස්සේ හෙනා දකිනවා බේලිගේ කරේ තියෙන පටියේ ඊතන්ගේ නම තියෙනවා. ඊට පස්සේ එයා පුදුම වෙනවා. ඊට පස්සේ හෙනා බේලිව අරගෙන ඊතන්ගේ ගෙදරට එනවා. ඊට පස්සේ ඊතන් දකිනවා ජනේලෙන් හෙනාව. ඊට පස්සේ හෙනාව දැකලා පුදුමයටපත් වුණ ඊතන් දොර අරින ටික වෙලාවක් ඉන්නවා. බේලි බැරිම තැන එක දිගට බුරලා තමයි ඊතන්ව ගෙන්න ගන්න. ඊට පස්සේ ඊතන් කොණ්ඩේ හදාගෙන ඇඳුම හදාගෙන තමයි හෙනා ඉස්සරහට එන්නේ. දොර ඇරපු ඊතන් දෙන්නට දෙන්න දැකලා සතුටු වෙනවා. ඊට පස්සේ දෙන්නගේ අතීතේ වෙච්ච දේවල් කතා කරනවා. ඊට පස්සේ හමුවීමත් එක්ක දෙන්න විවාහ වෙනවා. ඊට පස්සේ ඊතනුයි හෙනයි හෙනාගේ දුවයි බඩි සතුටින් කාලය ගත කරනවා. ඒත් බඩිගේ ඔළුවේ තාම වැඩ කරනවා ඊතන් දාපු නම. බඩීට ඕනි වෙනවා ඊතන්ට තේරුම් කරන්න එයා බඩි නෙමේ ඊතන්ගේ කලින් බල්ලා බේලි කියලා. ඊට පස්සේ බේලි එයාගේ කලින් ආත්මේ ඒ කියන්නේ බේලි ඊතන් එක්ක හිටපු ආත්මේ කරපු දේවල් ඊතන් ඉස්සරහා කරලා පෙන්නනවා. ඊතන් මේ දේවල් දැකලා පුදුම වෙලා අදා ගන්නත් බැරුව දැනගන්නවා බඩි කියලා නම දාලා තියෙන්නේ බේලිටමයි කියලා. මේ ලෝකේ ආපු හැමෝටම පර්පස් එකක් තියෙනවා. සමහර වෙලාවට ආදරය කරන එකම ඇති. ඉතින් guys a dog purpose movie එක බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මේ වගේ movie reviews බලන්න channel එක subscribe කරන්න. එහෙනම් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අමතක නොකර Movie Spot YT channel එක subscribe කරන්න.